ඔන්න අද අරන් ආවේ කියුට් ලස්සන බෙයා කෙනෙක් කොහොමද හරිම පහසුවෙන් ගොතාගන්නේ කියලා. බලන්න මේ බෙයා ලස්සනට hina වෙලා ඉන ලස්සන බෙයා කෙනෙක්. ඉතින් මේ වගේ ෂූස් වලට විවිධ නිර්මාණ වලට බබාලගේ ඇඳුම් වලට මේ වගේ බෙයා කෙනෙක් අපිට අල්ලන්න පුළුවන්. හරිම ලස්සනයි මේක. අපි ෂූ එකක් ගොතනවා කියලා මම ඔයාලට කලින් පොරොන්දු වුණා. ඒ හින්දා අපි මුලින්ම ෂූ එක ගොතන්න කලින් මෙන්න මේ බෙයා ගොතාගන්නේ කොහොමද කියලා බලමු. ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන් ෂූ එක ගොතන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු දැන් වීඩියෝ එකට. අවශ්‍ය කරන සියල්ල උඩින් සඳහන් කරලා තියෙනවා. මිල්ක් කොටන් යාන් එකක් තමයි මම ගන්නෙ. ඒ වගේම 3.5 මිලිමීටර් කටුව තමයි මම භාවිතා කරන්නේ. මේ විදිහට අපි මැජික් රින් එකක් දාගෙන චේන් 1යි 2යි 3ක් දාගන්නවා. ඊට පස්සේ මේ මැජික් රින් එක ඇතුළට අපි දානවා ඩබල් ක්‍රොෂේ. බලන්න ඔයාලා දානවා ඩබල් ක්‍රොෂේ එක. අපි මේ චේන් 3ක් ගණන් ගන්නේ එක ඩබල් ක්‍රොෂේ එකක් විදිහට. ඒතකොට දැන් ඩබල් ක්‍රොෂේ අපි දෙකක් දාලා මේ තුන්වෙනි එක මේ විදිහට ඔයගොල්ලන් සම්පූර්ණයෙන් 12ක් දාගන්න. මේ විදිහටම 12ක් දාගෙන මැජික් රින් එක පොඩි කරගන්නවා. ඊට පස්සේ චේන් 3 උඩම චේන් එකට ස්ටිච් එකක් මේ විදිහට දාගන්න. හරි. අපි පළවෙනි වටේ මේ විදිහට ගෙතුවා. දෙවෙනි වටේදී චේන් 1යි 2යි 3යි එතනටම ඩබල් ක්‍රොෂේ එකක් දාගන්න. චේන් 3 කලින් වගේම එක ඩබල් ක්‍රොෂේ එකක් විදිහට ගණන් ගන්නවා. එතකොට එක ළඟ අපි ඩබල් ක්‍රොෂේ දෙකක් දැම්මා. ඊළඟ එකට ඩබල් ක්‍රොෂේ දෙකයි. ඔය විදිහට ඕගොල්ලන් ඩබල් ක්‍රොෂේ දෙක ගානේ 12ට 24ක් එන විදිහට දාන්න ඕන. මේ විදිහට දෙක ගානේ 24ක් දාගන්න. මේ විදිහට මම 24 සම්පූර්ණ කරගෙන චේන් 3 උඩම චේන් එකට ස්ටිච් එකක් දාලා ඒ වටේ සම්පූර්ණ කරනවා. හරි. ඊට පස්සේ පළවෙනි එක ස්කිප් කරලා දෙවෙනි එකට ඕගොල්ලන් දාගන්න ඩබල් ක්‍රොෂේ එකක්. මේ අපි දැන් කන නිර්මාණය කරගන්නේ. ඔයාලට පේනවා ඇති. එතනටම ආයි ඩබල් ක්‍රොෂේ එකක් දාගන්න. මේ විදිහට දැන් අපි ඩබල් ක්‍රොෂේ දෙකක් දාගත්තා. ඔක්කොම 7ක් එන විදිහට ඕගොල්ලන් දාගන්න ඕන. මේ 3 එතනටමයි 4 5 6 ඒ වගේම අවසාන එක 7. අපි දැන් එක කනක් නිර්මාණය කරගත්තා. ඊට පස්සේ දෙකක් ස්කිප් කරලා තුන්වෙනි එකට දාගන්න මේ විදිහට ස්ටිච් එකක්. ඔන්න අපි පළවෙනි කන නිර්මාණය කරා. ඊට පස්සේ ඊළඟ එකට අපි දානවා ස්ටිච් එකක්. තව ස්ටිච් එකක් දානවා. එතකොට ස්ටිච් 3ක් අපි දාලා ඉවරයි. එකක් ස්කිප් කරා දෙවෙනි එකට දාගන්න කලින් වගේම දෙවෙනි කන හදාගන්න ඩබල් ක්‍රොෂේ එකක්. ඔක්කොම ඩබල් ක්‍රොෂේ එන්න ඕනි 7ක්. 1 2 මේ විදිහට ඔයගොල්ලෝ 7ක් දාගන්න. මෙතෙන්දි කියන්න ඕනි මේ බෙයා මම නිර්මාණය කරන්නේ ෂූ එකකට. ඔයගොල්ලන් කලින් දැක්කා වගේ. එතකොට මේ ෂූ එකේ ප්‍රමාණයට තමයි මම මේ බෙයා හදන්නේ. මීට වඩා ලොකුවට ඕන නම් මගේ වීඩියෝ වල තියෙන මීට වඩා ලොකුවට normal wool එකේ මම හදන බෙයා කෙනෙක් ඕනනම් මම description box එකේ දාන්නම්. ඒක බලන්නත් පුළුවන්. මේක පුංචි බෙයා කෙනෙක්, hina වෙච්ච බෙයා කෙනෙක් මම නිර්මාණය කරන්නේ. ඔයාලා දැක්කා වගේ. ඊට පස්සේ ආයි දෙකක් ස්කිප් කරලා ස්ටිච් දාගන්න එකක්. ඊට පස්සේ සම්පූර්ණ වටේම පළවෙනි දාපු කනගාවට වෙනකම්ම එක ගානේ ස්ටිච් දාගෙන යන්න. මොකද ඒ වටේ හොඳට හයියට තියෙන්න ඕන නිසා. මේ විදිහට මම කනගාවටම ස්ටිච් දාගෙන නූල පොඩි ප්‍රමාණයක් තියලා දැන් කපා ගන්න යන්නේ. හරි. ඊට පස්සේ අපිට ඕන වෙනවා සුදු පාට වූල් එක. ඒකත් මම අරන් තියෙන්නේ මිල්ක් කොටන් යන්. ඒක නම් 4ply yarn එකක් හනා බ්‍රෑන්ඩ් එකේ. කලින් වගේ මැජික් රින් එකක් දාගන්න. ඒකටම මේ විදිහට චේන් එක දාලා චේන් 3ක් දාගන්න.
චේන් තුන ඩබල් ක්‍රොෂේ එකක් කියලා ගණන් අරගෙන තව ඩබල් ක්‍රොෂේ 11ක් දාන්න. ඔක්කොම ඩබල් ක්‍රොෂේ 12යි. ඒ වටේ මේ විදිහට ස්ටිච් එකක් දාලා සම්පූර්ණ කරගත්තට පස්සේ නූල ටිකක් වැඩියෙන් ඉතුරු වෙන්න කපා ගන්න. මොකද අපිට ඒක අවශ්‍ය වෙනවා බෙයාගේ රවුම් කොටස මහගන්න. මෙන්න මේ විදිහට තමයි අපි ඒක සම්බන්ධ කරන්නේ. මම ඒක පස්සේ පෙන්නන්නම් කොහොමද කියලා. දැන් අපි ඒ සුදු පාට කොටසට කොහොමද නහය සහ කට නිර්මාණය කරන්න කියලා බලමු. මේ වගේ නීඩල් එකකට දාගන්න බ්ලැක් කලර් එකෙන් යාන් එකෙන් කොටසක් අපිට පොඩි ප්‍රමාණයක් ඕන වෙන්නේ. බලන්න මම මහන විදිය කොහොමද කියලා. මුලින්ම අපි පැත්තකට මේ විදිහට නීඩල් එක දාලා නූල ඇදලා අරගෙන අවසාන චූට්ට ඉතුරු කරගෙන මෙන්න මේ විදිහට බලා ගන්න. මෙතනට අපි ආයෙ පාරක් කටුව දාලා අර හැදිච්ච හෝල් එකෙන් අපි කටුව මෙන්න මේ විදිහට ඇදලා ගන්නවා. එතකොට අපි මේ දාපු යාන්නේ ගැලවෙන්නේ නැහැ. ඊට පස්සේ පරිස්සමට මෙන්න මේ පළවෙනි උඩම තියෙන චේන් එකට දාගන්න කටුව. දැන් අපි මුලින්ම නිර්මාණය කරන 9 කොටස 1යි බලන්න 1යි 2යි 3 වෙනි එකට දාගන්න මේ විදිහට යාන්න එක. ඊට පස්සේ ආයි පාරක් දැන් අපි මැද හරියට එන විදිහට තමයි හදන්නේ. මේ ත්‍රිකෝණයක් හැඩයට එන්න හදන්නේ. ඒ හින්දා අපි දාපු තැනටම ආයි පාරක් කටුව දාලා පරිස්සමට කරන්න. මොකද 9 එහෙට මෙහෙට ඇද වුනහම කැතයි. ඊට පස්සේ මෙන්න මේ මැද හරියටම අපේ මැජික් රින් එකේ තියෙන්නේ පුංචි කරපු අන්න එතනට තමයි කටුව දාන්න ඕන. මේ බලන්න මෙන්න මේ විදිහට නූල ගොඩාක් තද කරන්න එපා. එතකොට නූල වැහෙන්න බලනවා. මේ විදිහට ඕගොල්ලන් ත්‍රිකෝණ හැඩේ එන විදිහට මහ ගන්න ඕන. මේකෙදි මැද ත්‍රිකෝණේ හිඩස ඉතුරු වෙනකොට ඒකත් මම මේ මහන විදිහින් පෙන්නනවා. ඕගොල්ලන් නූල පටලවල ඒ විදිහට මහ ගන්න ඕන. මෙන්න මේ විදිහට. ඒතකොට මුල්ලටම දෙපාරක් තුන් පාරක් කටුව යනවා. මෙන්න මේ විදිහට මැද හරියනොත් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඔය විදිහට. දැන් අපි බලමු කොහොමද නහය සහ කට හදාගන්නේ කියලා. හරි. මැදට මේ විදිහට මම කටුව දානවා. මැද හිඩසක් තියෙනවනේ සුදු පාට පේනවනේ. අන්නේ හිඩස වහගන්න තමයි මේ විදිහට අපි හදාගන්නේ. මුලින්ම මේ වගේ මැදට කටුව දාන්න. කටුව දාලා හරි කෙලින් ඒ ත්‍රිකෝණේ හරි කෙලින් මැදට එන විදිහට දාගන්න ඕන කටුව. ඊට පස්සේ අපි දැන් කට හදාගන්න විදිය බලමු. හරියටම දෙකක් මෙන්න 1යි 2යි. මෙන්න මේ හරියට අපි හිනාවක් එන විදිහට මේ විදිහට දානවා. පිටිපස්සෙන් කටුව කොනටම තමයි මම දාන්නේ. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ ආයෙ අපි අර අවසන් කරපු ඉරක් හැඩයට හදපු තැනට දාන්න ඕන. හරි. ඊට පස්සේ අනිත් මුල්ලට දානවා 1යි 2යි දෙවෙනි එකට 2යි 3යි අතර තමයි මම කටුව දාලා තියෙන්නේ. ඊට පස්සේ ආය මැදට. දැන් ඔන්න අපි හිනාව හරි. දැන් අපි බලන්නේ නහය මැද කොටස තාම සුදු පාට පේනවනේ. අන්නේ කොටස මහගන්නේ කොහොමද කියලා. කටුව මේ විදිහට මැදට ගත්තා. හිමීට මේ මැදින් ගන්න. ඔන්න ඔයාලට පේනවා ඇති. ඔන්න ඔය විදිහට ගත්තට පස්සේ ආයි පාරක් යටට දාලා ඇදලා ගන්න පුළුවන්. අන්න හරි. දැන් පේනවා ඇති. ඔයගොල්ලන් නහය ලස්සන කටක් අපේ නිර්මාණය වුණා. මේ විදිහට. ඊට පස්සේ අපි මේ නූල් කොටස් දෙකම එකතු කරලා එකට අල්ල ගන්න ඕන. මොකද නැත්තම් ගැලවෙන්න බලන පැටලෙන්න බලන නිසා. මෙන්න මේ විදිහට එකතු කරලා ගැටයක් දාගන්න තද වෙන්නේ නැති වෙන්න. ගැට දෙකක් හෝ තුනක් දාගත්තාම හොඳටම ඇති. මොකද අපි දැන් මේක මහනවා නැත්තම් අලවන්නත් පුළුවන් ඔයාලා. ඊට පස්සේ ඒක ඇතුළට දාලා ඇලෙවුවට පස්සේ හෝ මැහුවට පස්සේ ඒක පේන්නේ නැහැ. මම මෙතනදී කළු නූල කපා ගන්න. ඔය සුදු නූල මම වැඩියෙන් ඉතුරු කරගත්තා වටේ මහ ගන්න ඕන නිසා. ඊට පස්සේ සුදු නූල අපි මේ වගේ නීඩල් එකකට දාගන්නවා. දාගත්තට පස්සේ ඔයාලා බලන්න හොඳට මම හදන විදිහ
මේක වලට ඕන හලව ගන්නත් පුළුවන් කලින් කිව්වා වගේ. මෙන්න මේ විදිහට කොනටම කරලා ඒ කියන්නේ දුඹුරු පාට එකේ පල්ලෙහාට වෙන්නම ඕගොල්ලන් අර සුදු පාට රවුම තියන්න ඕනේ. දුඹුරු පාට එකේ හරි මැදින්නේ මේ කියන්නේ හරි මැද රවුම නෙමෙයි තියන්නේ ඊට ගොඩක් පහළින්. ඔයාලට පේන ඇති මුල්ලටම පහළටම මෙන්න තමයි අපි මේ නහය කොටස තියන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන් තියෙන පරිස්සමට සුදු නූලෙන් වටේම මහ ගන්න ඇදකුද වෙන්නේ නැති වෙන්න. මොකද කළු පාට අපි නූලෙන් මහල් තියෙන නිසා හැමේ නූල් අදිනකොට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලන් මේ විදිහට පරිස්සමෙන් වටේට මහ ගන්න ඕන. හරි දැන් අපි මේ විදිහට නහය කොටසත් අල්ලගත්තා. හරිම ලස්සන බෙයා කෙනෙක් අපිට නිර්මාණය වුණේ. ඔයාලට පේනවා ඇති. දැන් මෙතනදී අපි එයාගේ ඇස් දෙක හදන්න යන්නේ. ඒකට ඔයගොල්ලන්ට සේෆ්ටි අයි. ආමි ගුරුමි වලට වෙනම සේෆ්ටි අයි තියෙනවා. ඔයගොල්ලන්ට ඒව මිලදී ගන්නත් පුළුවන්. ක්‍රොෂේ අපි අයිටම්ස් ගන්න තැනින් වලින්ම මෙතනදී මම භාවිතා කරන්නේ පර්ල් දෙකක්. ඒ කියන්නේ පර්ල් එක මං ගාව තිබ්බා මට මතක නෑ මං කොහින්ද ගත්තේ කියලා. shops වල තියෙනවා ටිකක් ලොකු පර්ල් දෙකක් මං ගාව තියෙන්නේ. flat pearl එක. මේ විදිහට මම B6000 ගම් එකෙන් B6000 හෝ B7000 ගම් එකෙන් කනේ හෝල් එක කෙලින්ම පහලට මේ විදිහට මම පර්ල් දෙක තියෙනවා. ඔයගොල්ලන්ට මේකට පර්ල් එක හෝ සේෆ්ටි අය එක භාවිතා කරන්න පුළුවන්. මේ බෙයා ඔයාලට මේ කියුට් බෙයා ඔයාලට බබාලාගේ අයිටම්ස් වලට يعني ඇඳුම් වලටද ෂූස් වලට ඒ වගේම හෙඩ් බෑන්ඩ්ස් වලට ඕනම දෙයකට ලස්සනට භාවිතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වෝටර් බොටල් කවර්ස් වලට බෑග්ස් වලට ඔන්න ඔය වගේ නිර්මාණ වලට ලස්සන බෙයා කෙනෙක් තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දුන්නේ. අනිවාර්යයෙන්ම නොතේරෙන තැනක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ ආදරණීය කමෙන්ට් මම අනිවාර්යයෙන්ම කියවනවා. එහෙනම් අලුත් වීඩියෝෙන් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.